සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඔන්න අදත් මම ඔයාලට ලස්සන ව්ලොග් එකක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද ඩේ ව්ලොග් එකක් තමයි මම ඔයාලට අරගෙන එන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ මම ටික දවසක ඉඳන් අසනීප තත්වෙන් ඉන්නවා කියලා. ඉතින් පහුගියපු වීඩියෝස් ටිකක් මට එඩිට් කරගන්න බැරි වෙලා තිබුණා. ඒ වීඩියෝස් ටික තමයි මම ඔයාලට මේ දවස් ටිකේම එඩිට් කරලා vlogs විදිහට දාන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා මගේ vlogs එහෙම ආසාවෙන් බලනවා ඇති කියලා. එහෙනම් ඉතින් අදත් මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා බලන්න ඉන්න කැමතිද? එහෙනම් ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අද මේ 15 වෙනිදා. ඉතින් දැන් නම් වෙලාව උදේ 6යි ගාණක්. මට හරියටම මතක නැහැ වෙලාව. ඉතින් අම්මා නම් කුසියේ මේ වෙලාවේ උයන ගමන් තමයි ඉන්නේ උදේට. මම ඒ අතරේ ආවා මිදුලතු ගන්න මේ විදිහට. මගේ අයියලා ගෙවල් තියෙන්නේ අපේ ගෙවල් වලට කිට්ටුවමයි. ඒ වුණාට ඉතින් පයින් යන්න හැම දුරයි. ඒක නිසා බස් එකේ යන්නත් පුළුවන්. හදිසියකට 3-wheeler එකක් අරන් යන්නත් පුළුවන්. ඉතින් අපි එයාලගේ ගෙදර ගියා කලින් දවසේ. ඉතින් අක්කා මට මෙන්න මේ ඇන්තූරියම් පැලය දුන්නා ගෙදර ගෙනියන්න ගිහින් හිටවන්න කියලා. ඉතින් අද නෙමෙයි පහුවෙන්ද තමයි මම ආයෙම කොළඹ යන්න ඉන්නේ. ඒක නිසා මේ විදිහට ඒ මල් පැලේ පස්සයට යට කරලා තියුවා. දැන් මම මේ ඇවිල්ලා තියෙන්නේ නාකුළුගම්ම ස්ටේෂන් එකට. ඉතින් මේ තමයි මගේ අම්මා. ඔයාලා දැකලා නැතුව ඇතිනේ මීට කලින්. ඉතින් ඔයාලා බලනවා ඇති අද උදේ පාන්දරින්ම අම්මයි මමයි මේ කොහෙද යන්නේ කියලා. දැන් උදේ 8ට විතර ඇති වෙලාව. උදේ 8 ට්‍රේන් එකෙන් අපි බෙලියත්තට යන්න තමයි හදන්නේ. ට්‍රේන් එකත් ආපු හින්දා අපි දෙන්න ඉක්මනට ට්‍රේන් එකටත් ගොඩ වුණා. ඉතින් දැන් අපි මේ යන ගමන් තමයි ඉන්නේ. මගේ ෆස්ට් vlog එක බලපු යාළුවන්ට නම් මතක ඇති මම මේ වගේම වීඩියෝ ක්ලිප්ස් ටිකක් දාලා තියෙනවා මගේ ෆස්ට් vlog එකේ. ඉතින් බලපු නැති යාළුවෙක් ඉන්නවා නම් ගිහිල්ලා ආයෙ ඒක බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් දැන් අපි බෙලියත් ස්ටේෂන් එකෙන් බැහැලා ටිකට් කවුන්ටර් එකත් පහු කරගෙන එළියට යන්න තමයි හදන්නේ. ඉතින් අපි බෙලියත්තේ නැන්දිලයි ගෙදර තමයි අද ආවේ. තාත්තගේ නංගි කෙනෙක්. ඉතින් එහෙ තමයි අද අපි යන්නේ. ඉතින් මෙතන ඉඳලා පුංචි දුරක් තියෙනවා. ඉතින් බස් එකේ යන්නත් පුළුවන්. බස් එකේ ගිහිල්ලා පොඩි දුරක් පයින් යන්නත් ඕනේ. ඒ වුණාට අපි කෙටි පාරක් දන්නවා මෙතන ඉඳලා. ඒක නිසා ඒ පාරේ යන්න තමයි හිතාගෙන ඉන්නේ. බලමුකෝ ඉතින් ඉස්සරහට. අපි උදේ මේ ආපු ට්‍රේන් එක උදේ 9ට බෙලියත් ස්ටේෂන් එකෙන් අනුරාධපුරයට යන්න පිටත් වෙනවා. ඉතින් ආපු ට්‍රේන් එකේ එන්ජින් එක මාරු කරන වෙලාව තමයි මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ.
ඉතින් අපි එන්ජින් එක දිහාත් බලාගෙන යන අතරේ අපි නැන්දිලයි ගෙදරට අරගෙන යන්න මොනවා හරි ගන්න කඩේකට ආවා. මෙතන නම් මාර බයිට් තොගයක් තියෙන යාළුවනේ. මාරම රස පාටයි. අපි බයිට් වගේක් ගත්තා. ගිහින් කෑවා මාරම රසයි. ඉතින් මං එන අතරේ එන ගමනොත් ගන්න හිතන්ගෙන හිටියේ හස්බන්ඩ්ටත් මොනවා හරි අරගෙන යන්න. ඒ වුණාට ඉතින් අපි එනකොට ආවේ ට්‍රේන් එකේ නෙමෙයි ගෙදර. ඉතින් මුකුත් ගන්න බැරි වුණා මෙතනින්. පයින් එන අතරේ මම ඔයාලට වීඩියෝස් නම් ගත්තේ නැහැ. දැන් නම් ඉතින් අපි ගේට්ටුවෙන් වත් ඇතුළටත් ඇතුළු වෙලා නැන්දිලයි ගෙදරට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් නැන්දි කියලා කිව්වට අපි ආදරේට කියන්නේ චූටි නැන්දි කියලා. ඉතින් මගේ අම්මා හා සමානයි මගේ චූටි නැන්දි. ඉතින් මමයි අයියයි මල්ලි අපි තුන්දෙනාම චූටි කාලේ ඉතින් හැදුනේ ගොඩාක් දුරට මෙහි තමයි. ඉතින් ගමේ ආවයින් පස්සේ මොන කරදර බාධකයාවත් නැන්දිලයි ගෙදර ඇවිල්ලා නැන්දිව බලන්න නැතුව නම් ආයේ යන්නේ නැහැ. නැන්දි ඉතින් අපි ආවයින් පස්සේ අපිට රසම රස තේකකුත් හදලා දුන්නා. තේත් බීලා අපි වත්ත උඩහට ආවා කජු කඩන්න. කජු අහුලලත් නෑ, ගොඩාක්ම ගස් යට තියෙනවා. ඉතින් අපි කජු වැහිඳින අතරේ කජුත් කැඩුවා. ඒ කියන්නේ කජු නාඹර, ඔයාලා දන්නව ඇතින කජු නාඹර. ඉතින් මේ මට කජු නාඹර අරන් යන්න තමයි මේ අම්මයි චූටි නැන්දි කජු කඩන්නේ. ඒ අතරේ අපේ අම්මා ගස් යට තියෙන ඒවත් ඉතින් නැන්දිට අහුලලා දෙනවා. අපි ඉතින් මේ විදියට පැය ගාණක් තිස්සේ කජු ගස් අස්සේ ඇවිත්තා. ඇවිත්ලා කජු ඇහෙලුවා, නාඹර කැඩුවා, ඒ දේවල් කරා. ඔයාලා ඉතින් බලනවා ඇති අපේ ගෙදරත් කජු තියෙති නැන්දිලා ගෙදරම කජු අරන් යන්න ආවේ ඇයි කියලා. කජු අරන් යන්න නෙමෙයි, කජු නාඹර ටිකක් ඉල්ලන් යන්න තමයි වැඩියත්ම ආවේ. අපේ ගෙදරත් කජු තියෙනවා. ඒ වුණාට මෙදා පාර අපේ ගෙදර කජු සරුසාරට හැදුනේ නැහැ. ඉතින් අම්මා කිව්වා නැන්දිලා ගෙදර ගියොත් කජු නාඹර ටිකක් ඉල්ල ගන්න පුළුවන් අපිට උයන්න කියලා. ඒ කියන්නේ මට අරන් ගිහිල්ලා හස්බන්ඩ්ටයි මටයි උයාගෙන කන්න කියලා. ඉතින් ඒකත් එක්කම තමයි වැඩියත්මද නැන්දිලා ගෙදර ආවේ. ඉතින් අනේ ඔහලා ඇවිල්ලා ගියත් එක්කම වගේ අපිට හරියට වහින්න ගත්තා. කජු පුච්චන්නේ කොහොමද වහින්නේ? මේ පොල්ලත්තක් කරන් ආවට විමතේතයි නම් අනේ කජු පුච්චන්නේ කොහොමද හරි කතා කියලා. අනික නංගිත් යනවා කියපු නිසා තියාගෙන හිටියේ තුන් දිනක් එක එච්චර කන්න. පණිත් වගේ නෑ. අනේ ඇති අම්මේ. මේ බල්ලෝ ටිකත් මේ පස්සෙන් එනවා. යන්න තැනට පස්සේ.
චූටි නැන්දිට පුතාලම 4 දෙනෙක් තමයි ඉන්නේ. ඉතින් මේ පුතාලා 4 දෙනාගෙන් පුතාලා දෙන්නෙක් දැනට ගෙදර ඉන්නවා. ඉතින් 3 වෙනි පුතයි 4 වෙනි පුතයි තමයි දැනට ගෙදර ඉන්නේ. ඉතින් 3 වෙනි පුතා තමයි මෙන්න මේ විදිහට වත්තේ අන්නාසි ඉඳලා තියෙන්නේ. මං එන්න මාසෙකට කිට්ටු වෙන්න මාසෙකට විතර කලින් වගේ තමයි මේ අන්නාසි වගාවේ අස්වැන්නත් නෙළුවේ. ඉතින් අපි කජුත් අහුලලා වත්තෙත් ටිකක් ඇවිදලා නැන්දිලා ගෙදර ඇවිල්ලා දවල්ටත් කෑම කාලා බස් එකේ ටවුන් එකටත් ගිහිල්ලා පොලෙත් ගිහිල්ලා එළවලුත් අරගෙන එදා දවසේ ගෙදර ආවා. මේ ඉතින් පහුවදා ඔයාලට කලින් දවසේ මතකයිනේ මම කිව්වා මමයි අම්මයි බෙලියත්තට ට්‍රේන් එකේ ගිහිල්ලා ඒ ට්‍රේන් එක උදේ 9ට ආයෙම අනුරාධපුරයට යනවා කියලා. එන්නේ ඒ ට්‍රේන් එකේ තමයි මම මේ දැන් යන්නේ කොළඹට. ඉතින් උදේ 9ට බෙලියත්තෙන් පටන් ගන්න ට්‍රේන් එක කොළඹට යනකොට දවල් 1යි කාලේ 1:00 විතර වෙනවා. ඉතින් පැය ගානක ගමනකට පස්සේ කොළඹටත් ආවා. ඉතින් කොළඹදී හස්බන්ඩ්ගේ නංගිත් හම්බ වුණා. ඉතින් නංගි ඉන්නෙත් කොළඹ. එයා කොළඹ වර්ක් කරන්නේ. ඉතින් එයත් එක්කම අද මම අපේ ගෙදර වෙන්නපු යනවා. අද එයාටත් නිවාඩු නිසා එයත් අපේ ගෙදර යන්න එනවා. අපි ඉතින් 2:35 හලාවත කෝච්චියේ ගෙදර ආවා. ගෙදර එනකොට හවස 5 විතර වුණා. ඔන්න ඉතින් එදා දවසත් ඒ විදිහට ගත වුණා. මේ ඉතින් ඊටත් පහුවෙන්දා ඒ කියන්නේ මේ 17 වෙනිදා. එදත් මම මේ වීඩියෝ ක්ලිප්ස් ටික අරගත්තේ හවස් වෙලා. ඉතින් හස්බන්ඩ්ගේ නංගි සඳුදට ආයෙම වැඩට යනවා. ඉතින් එයාට අරන් යන්න අපි නෙල්ලි අච්චාරුවක් හැදුවා. අප්‍රේල් මාසේ අම්මා මාව බලන්න එනකොට කජු වගේක් ගෙනත් තිබුණා. ඉතින් අපිට ඒක පුච්චලා කන්නත් බැරි වුණා. ඉතින් නංගිත් ආපු නිසා අපි අද කජු ටිකත් පුච්චන්න තමයි හදන්නේ. දෝංගයි දන්නේ ලොකු තාත්තත් මට කිව්වා මේ කජු ටිකක් අරන් යන්න කියලා මම අරන් ආවේ නැහැ. ඉතින් මම ඔයාලට කලිනුත් දවසක කිව්වනේ ග්ලව්ස් ඉවරයි කියලා. ඔයා කිව්වේ දෙන්නේ නෑ දැන් ග්ලව්ස් කම්පැනි කියලා. දැන් හස්බන්ඩ් ඉතින් එහා පැත්තේ කජු පුච්චන අතරේ මෙහා පැත්තේ අපි ලිපේ නෙල්ලි අච්චාරුව තමයි හදන්නේ. අත මිදුල නම් අතු ගාලා තියෙන්නේ. දැන් ඉතින් මේ හවස් වෙලානේ. ඉතින් ඒක නිසා තේක ගහේ කොළ වැටිලා තමයි මේ පොඩ්ඩක් හැඩි වෙලා වගේ තියෙන්නේ. දැන් නම් ඉතින් කජු ටිකත් පුච්චලා ඉවරයි. දැන් තියෙන්නේ කජු ටික තලලා මද ටික ගන්න තමයි. ටිකක් කාලා බලන්නද? මම මාරම ආසයි මේ කජු පුච්චලා කන්න. ගොඩ කාලෙකින් තමයි මේ විදිහට කජු පුච්චලා කන්න ලැබුණේ. ඉතින් නංගි එනකම්ම තමයි කජු ටික තියාගෙන හිටියේ පුච්චන්න. අපි දෙන්නට ඉතින් මේ වැඩිනේ ඒකයි. ඉතින් කජුත් පුච්චලා කජුත් කන අතරේ මේ විදිහට නෙල්ලි අච්චාරුවත් හදාගත්තා. ඉතින් ඒකත් පොඩි ඩප්පියක දාලා නංගිට දුන්න කලින් දවසේ අරන් යන්න. ඔන්න ඔය විදිහට තමයි අද මගේ දවස ගෙවුනේ. දවස කිව්වට දවස් 3ක් ගෙවුනේ. එහෙනම් ඉතින් ආයෙමත් ලස්සන vlog එකකින් මම ඔයාලව බලන්න ලබන සතියේත් එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි. ගොඩාරියක් ආදරෙයි.